Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අයගෙන් අහලා තිබ්බා අපේ බොට් පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයා YouTube එකෙන් දැකලා නම් මේ වීඩියෝ එකට ආවේ. ඔයාලට පුළුවන් අපේ Deriv bot ලා 5 දෙනාම මිලදී ගන්න. අපි description එකේ දාලා තියෙනවා අපේ WhatsApp number එකේ link එක සහ ඔයාලට Deriv account එකක් නැත්නම් Deriv account එකක් හදාගන්න යන්න ඕන link එක. හරි. ඉතින් අපි දැන් යමු ඔයාලා ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න සහ අපේ බොට් පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔයා අපේ බොට් පැක් එක බයි කරපු කෙනෙක් නම් ඔයා මුලින්ම ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ විදිහට Deriv එක ඕපන් කරගන්න. Deriv site එකේ අපිට Deriv bot option එකත් support කරනවා. ඒක නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට මේක ලේසියෙන්ම setup කරගන්න පුළුවන්. දැන් අපි කියලා දෙන්නේ නැහැ කොහොමද use කරන්න කියලා. ඒ කියන්නේ bot option setup කරගන්නේ කොහොමද කියලා. මොකද ඔයා මේක buy කරපු කෙනෙක් නම් දකින්න නැති අපි මේ විදිහට පිළිවෙලට දාලා තියෙනවා video tutorials මේ bot ලා setup කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඔයාට පේන ටික තමයි අපේ bot pack එකේ ඔයාට ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු අපේ Predator bot එක ඕපන් කරලා. මේ විදිහට තමයි ඔයාට bot ගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතනින් තමයි bot ගේ සේරම settings හදාගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ bot එක use කරන market එක බලන්න කියලා. මේක තමයි ඉතින් Deriv එකේ අපි bot එක use කරන market එක. ඉතින් මේකෙදි use වෙන්නේ Deriv එකේ synthetic කියන chart එක. ඒකට ගියාම මේ විදිහට තියෙනවා volatility කියලා market set එකක්. අපි මේ volatility කියන market වල තමයි bot එක use කරන්නේ. ඒ කියන්නේ මේක crypto forex market නෙමෙයි. මේක වෙනමම Deriv එකට විතරක් තියෙන එකක්. හරි. ඒ වගේම ඔයාලට මෙතන accumulators කියන එක ක්ලික් කරාම බලා ගන්න පුළුවන් මේ all කියන එක යටතේ පල්ලෙහාටම ගියාම digits කියන එකේ over under කියලා එකක් තියෙනවා. ඉතින් අපි මේ bot එක use කරන්නේ මේ over under කියන section එකේ. හරි. ඒ විදිහට තමයි එතකොට ඒක වෙන්නේ. ඔයාලා මේ bot එක use කරනකොට මෙතන market condition එක බලන විදිහත් අපි වීඩියෝ වල කියලා දීලා තියෙනවා. කොහොමද ගැලපෙන විදිහට market එක තෝරගන්නේ කියලා. එතකොට මෙතන තියෙනවා පොඩි settings වගේක් හදන්න. අපිට මෙතන target option එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙච්චරක් profit එක ගන්න ඕනේ. අතනින් loss එක නවතින්න ඕනේ. ඒ කියන්නේ stop loss ගිහින් ඒක නවතින්න ඕනේ. ඒ වගේම ඔයාට අඩුම $0.35න් තමයි bot කෙනෙක්ව run කරන්න පුළුවන් වෙන්නේ. අපිට මේ වගේ option ටික මෙතන හදා ගන්න පුළුවන්. මෙතන නම් ඔයාට කැමති ගාණක් දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් bot කෙනෙක් run කරද්දී අපි කියන්නේ ඔයාගේ account එකේ අඩුම $10ක්වත් තියෙන්න ඕන. අපි ඒ $10න් සාමාන්‍යයෙන් දවසකට $1ක profit එකක් තමයි target කරන්නේ. හරි. මම දැන් කියලා දෙන්නම් කොහොමද bot එක run කරන්න කියලා. bot run කරන්න නම් ඔයා හරියටම market conditions බලලා run කරන්න අපේ videos වල කියලා දීලා තියෙන විදිහට. මම දැනට ඔයාලට මේ වීඩියෝ එකට විතරක් නිසා bot run කරන එක demo account එකකින් කියලා දෙන්නම්. ඉතින් ඔයා මෙතනට ගිහලා start කරාම මේ bot run වෙන්න පටන් ගන්නවා. මම නිකන් run කරන්නේ වීඩියෝ එකට නිසා අනිවාර්යයෙන්ම ඔයා market conditions බලලා මේක run කරන්න. හරි ඉතින් මේ විදිහට තමයි අපේ bot run වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ profit එක පෙන්නනවා. ඒ වගේම loss වෙන ගාණක් පෙන්නනවා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට WhatsApp message එකක් දාලා හෝ මේ වීඩියෝ එක යටින් comment එකක් දාලා අහන්න පුළුවන්. ඒ වගේම මේ bot එකේ price එක ඔයාලගේ ජීවිත කාලෙටම රුපියල් 1500ක් විතරයි. ඉතින් මේක අපි මේ price එකට දෙන්නේ සීමිත කාලයකට විතරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට message එකක් දාලා අහලා මේ bot pack එක ඔයාලට buy කරන්න පුළුවන්. ඒ වගේම අපේ description එකේ දාලා තියෙනවා අපේ group link එක. ඔයාලා ඒකටත් අනිවාර්යයෙන්ම join වෙන්න.
මොකද අපි දවස ගානේ මාකට් කන්ඩිෂන් එක බලලා බොට් රන් කරපු වීඩියෝස් ඒකට දානවා. එතකොට ඔයාලට ඒව බලලත් අයිඩියා එකක් ගන්න පුළුවන් ප්‍රොෆිට් ලොස් එහෙම කොහමද කියලා. හරි එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් නවත්තනවා. thank you වීඩියෝ එක ඉවරනකම් බලන් හිටියට. එහෙනම් දැන්ම අපිට මැසේජ් එකක් දාලා ඔයාගේ බොට් පැක් එකක් මිලදී ගන්න. goodbye.